අයිබෝන් සීලුම දෙනාට මම ෆොරෙක්ස් ට්‍රේඩින් වල ගෝල්ඩ් එක තමයි මම ට්‍රේඩ් කරන්නේ. ඒක ට්‍රේඩ් කරලා මම පටන් ගත්තේ 2010 පටන් අරගෙන යම් කිසි දේවල් ටික ඉගෙන ගත්තා. නමුත් 2010 ඉඳලා අවුරුදු 8ක් විතර යනකම්ම ඉගෙන ගත්තා. ඒ වගේම ලොස් වෙන එකම තමයි වුනේ. පොඩ්ඩක් ප්‍රොෆිට් ගන්නවා ආයි ලොස් වෙනවා. එතකොට පස්සේ මම ක්‍රම වෙනස් කළා. තව දේවල් කරලා මම මගේම ක්‍රමයක් හොයාගත්තා. මගේම මුදල් සෑහෙන මේකට වැය කළා. රියල් account වලම ට්‍රේඩ් කරලා මගේම ක්‍රමයක් හොයාගත්තා. ඉතින් මේ මගේ ක්‍රමේ ගොඩක්ම සාර්ථකයි. ඒක හොයාගන්නම අවුරුදු ගාණක් ගියා. ඒ ටෙස්ටිං කරනකොට ඒ බෑක් ටෙස්ට් කරනකොට සෑහෙන වැරදුනා. අවුරුද්දක් විතර යන සමහර ඒවා කරගෙන යනවා කාලේ ගත වෙනව දන්නේම නැහැ. අවුරුද්දක් විතර ගිහිල්ලා හරියනකම්ම ඒ කියන්නේ වර්ධ මොකක් හරි තැනකින් ලොස් වුණොත් ඒ ලොස් එක කියන ලොස් එකක් ආවොත් ඒ සිස්ටම් එක ඒ සෙටප් වෙනස් කර හැම අත්හදා බැලීම් කර ඇවිල්ලා කොහොම මම හරි ගස්ස ගත්තා 95ක් වින් එකක් තියෙන මගේ සෙටප් එක මගේ ස්ට්‍රැටජි එක. ඒතර මම FX gold 95% කියලා 95 win කියලා දාන්න හේතුව ඒ වගේ මගේ Telegram channel එකත් FX gold 95% win කියලා තියෙන්නේ. ඒ දාන්න හේතුව තමයි ඒක. ඒ කියන්නේ ඒක 95 වලටත් එහා සමහර වෙලාවට ගිහිලා තියෙනවා. සමහර මාසවල 99 වගේ. ඒ කියන්නේ දාන හැම ට්‍රේඩ් එකක්ම වගේ ප්‍රොෆිට්. එතකොට බොහොම කලාතුරකින් එකක් ලොස් වෙනවා. නමුත් ඒක හැමතිස්සෙම හැම මාසෙටම ඒක එන්නේ නැහැ. ඒ විදිහට ඒකින්ද සමහර මාසවල 95 එනවා. ඒක හින්දා 95% කියලා තමයි මම ඒකට නම දැම්මේ. ඉතින් ඒ මම හොයාගත්ත සිස්ටම් එකට මගේ ස්ට්‍රැටජි එකට මම ට්‍රේඩ් කරනවා. මම ට්‍රේඩ් කරලා මම ලයිව් දාන ට්‍රේඩ් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මගේ ඒ ස්ට්‍රැටජි එක කාටවත් කොපි කරන්නවත් කාටවත් අල්ලගන්නවත් හොයාගන්නත් එහෙම බෑ. කාටවත් එහෙම ඒකට try කරාට වැඩක් වෙන්නේ නැහැ. කොහොමවත්ම මේ ඒක මාත් එක ට්‍රේඩ් කරන්න ඇවිල්ලා ඒ මොනවා හරි කළාත් ඒක මොකද්ද කියලා අල්ලගන්න බෑ කාටවත්. ඒක මම ලයිව් ට්‍රේඩ් කරන එක රෙකෝඩ් කරලා මම දෙනවා බලන්න ඕගොල්ලන්ට. එතකොට ඒක හැබැයි මම දෙනවා 10 දෙනෙකුට විතරක්. ඒ දෙන්නේ මම ඒක කාටවත්ම දෙන්නේ නැහැ. නමුත් 10 දෙනෙකුට දෙන්නේ හේතුව තමයි මම ගොඩක් සල්ලි මම මේකේ මගේ මේ ස්ට්‍රැටජිස් ටෙස්ටිං වලට මම ගොඩක් ආයෝජනය කරා. ගොඩක් සල්ලි වියදම් කරා නැති කරගත්තා. රියල් account වලම බෑක් ටෙස්ටිං කරලා සල්ලි ලොස් කරගෙන තියෙනවා. රියල් account වල තමයි ටෙස්ටිං කරලා මුලදී demo account වල කරලා තමයි රියල් එකට ආවේ. රියල් account එක කරලා ඉතින් ගොඩක් ලොස් වුණා. හැබැයි ක්‍රමේ හම්බෙනකම් මම ඒක කරා. දැන් මේකේ demo account වල ටෙස්ටිං කරාට වැඩක් නැහැ. ඒකත් මම හොයාගත්තා. demo account එකේ ටෙස්ටිං කරලා real account එකට එනකොට ඒ setup එක ඒ strategy එක අසාර්ථකයි. ඒ හින්දා මම තීරණය කරා real එකේම තමයි ටෙස්ටිං ඔක්කොම කරන්න කියලා. නැත්නම් හරියන්නේ නැහැ මොකද. අර විදිහට ගිහිල්ලා සෑහෙන කාලයක් අවුරුද්දක් ඊට වැඩි
සෑහෙන කාලයක් නාස්ති වුණා මේ ඩෙමෝ account එක ටෙස්ටිං කරලා රීල් account එකට. ආයි ඩෙමෝ account එක ටෙස්ටිං කරලා රීල් account එකට. රීල් account එකට setup එක අසාර්ථකයි. ඒකෙන් හින්දා තමයි රීල් එකේම කරේ. කරලා කොහොම හරි මම මගේ මේ සාර්ථක අති සාර්ථක ක්‍රමය හොයාගත්තා. මගෙත් එක්ක ට්‍රේඩ් කරපු තව යාළුවෝ ඒගොල්ලෝ අත්හැරියා ෆොරෙක්ස් ට්‍රේඩින් කරන එක. ඒගොල්ලෝ ෆොරෙක්ස් ට්‍රේඩින් අත්හැරලා වෙන වෙන දේවල් වලට ගියා. ඉතින් මම අත්හැරියේ නෑ. මම දිගටම මේකෙම ටෙස්ටිං කර කර මට ක්‍රමයක් හොයාගන්නකම් මම මගේ ක්‍රමයක් මම මේක වින් කරන ගම්ම අත්හැරෙන්නේ නෑ කියලා තමයි හිතුවේ. ඒ වගේම මම වින් කරා. මම අත්හැරියේ නෑ. මට ක්‍රමයක් සෙට් වුණා. ඉතින් ඒ ක්‍රමේ දැන් මගෙත් එක්ක මටත් වඩා හොඳ ට්‍රේඩ් කරපු කට්ටියත් හිටියා. ඒගොල්ලෝගේ දේවල් අපිට කිව්වේ නෑ. නමුත් මටත් වඩා හොඳ ට්‍රේඩ් කරන කට්ටියත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ අපිට උපදෙස් දෙනවා. හැබැයි නොකියුවට ඒගොල්ලෝගේ සෑහෙන අසාර්ථකයන් තිබිලා තියෙනවා. අන්තිමේදී කොහොම හරි මට තේරුණා මම දන්න දේ ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා. මම ප්‍රොෆිට් එකක් අරගන්න විදිහ ඒගොල්ලෝ එච්චර ඒ ගැන ඒගොල්ලෝ හිතන්නේ නැහැ. يعني මේක කවුරුත් වැඩිය හිතන්නේ නැති විදිහ දෙයක් තියෙනවා. ගොඩක් දෙනා මේ විදිහ මේක ගැන හිතන්නේ නැහැ. මේ විදිහට කොහොමද මේ කියලා ඉතින් එහෙම කියලා මේක ඉතින් කවුරු try කරාට මේ මගේ ක්‍රමය අල්ලගන්න බෑ. ඒක අසාර්ථකයි නිකන් කාලනාස්ති කරගෙන. මම නමුත් 10 දිනකට දෙනවා. ඒ 10 දිනාට දෙන්නේ account balance එක ඩොලර් 10000ක් තියෙන 10 දිනෙකට ඩොලර් 2000ක් තියෙන දෙන්නෙකුටයි ඩොලර් 10000 තියෙන 8 දෙනෙකුට 10000ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕන කෙනෙක් 8 දෙනෙකුට එහෙම බැරි දෙන්නෙක් තමයි 2000ක් ඩොලර් 2000ක් තියෙන දෙන්නෙකුට දෙන්නේ. හැබැයි ඒ ඩොලර් 10000ක් තියෙන අපි කට්ටියට දැන් ඒගොල්ලන්ට ඒ ඩොලර් 10000 මම මේකෙන් ට්‍රේඩ් කරලා මාසෙන් හොයාගන්නත් පුළුවන්. නමුත් රිස්ක් එක අඩුවෙන් යන්න ඕන හින්දා මාස දෙකෙන් ඒක හොයාගන්න විදිහ කියලා දෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන් account එකේ ඩොලර් 10000ක් ඉන්වෙස්ට් කරගෙන ඒගොල්ලන්ට මේකෙන් ඒ 10000 ඩොලර් 10000 මාස දෙකෙන් අප හොයාගන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනම් රිස්ක් එකක් පොඩ්ඩක් ගන්න කැමති කෙනෙක් මාසෙන් හොයාගන්නත් පුළුවන්. මාසයකට වඩා අඩු කාලෙකින් වුණත් පුළුවන් හොයාගන්න. ඉතින් රිස්ක් එක අඩුවෙන්ම යන්න තමයි මම හරි ගස්සලා තියෙන්නේ. මම දෙන්නේ ඒ කියන්නේ ඒ ටික කියලා දෙනවා දෙන කට්ටියට මේක රිස්ක් එක අඩුවෙන්ම යන්න පුළුවන් අවස්ථා ක්‍රම තියෙනවා. ඒ ක්‍රම රිස්ක් එක වැඩියෙන් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. රිස්ක් එක වැඩියෙන් ගියාම ඉතින් ප්‍රොෆිට් එක වැඩියෙන් ගන්න පුළුවන්. රිස්ක් එක අඩු කරාම ප්‍රොෆිට් එක අඩු වෙනවා. ඉතින් ඒ දේවල් ටික ඔක්කොම ඒ 10 දෙනාට විතරයි දෙන්නේ. මොකද මේ ගොඩක් අය අතට ගියොත් මේ ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් හින්දා මම මේක දෙන්නේ මට අවශ්‍ය වෙලා තියෙනවා මගේ රියල් account එකේ ඩොලර් 10000ක් හදාගන්න. ඒක හදාගන්න අවශ්‍ය හින්දා තමයි මම මේක දෙන්නේ. ඉතින් මේක ගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවනම් මට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම්
ඊමේල් එකක් දාන්න. මේ ගැන එතකොට මම සීලම දේවල් කියලා ඒ 10 දෙනාට විතරක් මේක කරන්නේ කොහොමද, මේක මොකද්ද, මේකට එක ට්‍රේඩ් කොහොමද කරගෙන යන්නේ, හැමදේම කියලා දෙනවා. එහෙනම් ජය වේවා.